ඇමරිකානු සොල්දාදුවෙකු උතුරු කොරියාවේ දේශ සීමාව තරණය කරලා රට ඇතුළට ගියොත් ඔහුට ඇත්තටම කුමක් සිදුවේද? ඉතින් මේ තමයි අද වීඩියෝ එකේ මාතෘකාව. මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට උතුරු කොරියාවේ නීති ප්‍රඥප්තිය, සතුරු ජාතීන් කෙරෙහි ඔවුන්ගේ දරුණු මානසිකත්වය, ඉතිහාසයේ දෙසට මතක් කමෙන්ට් කළ යුතුය. එදදාස් 953 වර්ෂයේදී කොරියානු යුද්ධය සටන් විරාමයකින් අවසන් වුණත් කිසිදු නිලසාම ගිවිසුමක් තවමත් අත්සන් කර නැහැ. මෙයින් අදහස් කරන්නේ කඩදාහි මත එක්සත් ජනපදය සහ දකුණු කොරියාව උතුරු කොරියාව සමග තවමත් අඛණ්ඩ යුද්ධමය තත්ත්වයක සිටින බවක්. හැබැයි ඒ අවස්ථානුකූලව උතුරු කොරියාව එක්සත් ජනපදය හඳුන්වා දෙන්නේ තමන්ගේ ප්‍රධාන අධිරාජ්‍යවාදී සතුරා ලෙසිනුත් දකුණු කොරියාව ඇමරිකාවේ රූකඩ රාජ්‍යයක් ලෙසින්. කොරියන් ජාතිය සදාකාලික යුදපතනමක් මත ක්‍රියාත්මක වන බැවින් දකුණු සහ උතුරු කොරියාව කියලා කියන්නේ හරිම අවිනිශ්චිත රටවල් දෙකක්. ඇමරිකානු සොල්දාදුවෙකු අවසරයකින් තොරව උතුරු කොරියාවට ඇතුළු වූ විට ඔහුට එරෙහිව සම්මත සංක්‍රමණ නීති අදාළ වෙන්නේ නැහැ. ඒ වෙනුවට රටේ දණ්ඩ නීති සංග්‍රහය වහාම ක්‍රියාත්මක වෙනවා. කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජනරජයේ අපරාධ නීති සංග්‍රහයේ 63 සිට 65 දක්වා වගන්ති රාජ්‍ය ආරක්ෂක අපරාධ සම්බන්ධයෙන් පැහැදිලිවම කටයුතු කරන බව සඳහන්. මෙම නීති මගින් නීති විරෝධී ඇතුළුවීම, රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ, හමුදා ඔත්තු බැලීම් සහ උතුරු කොරියානු ජනරජයට එරෙහිව සතුරු ක්‍රියාවන් ලෙස ලකුණු කරනවා. උතුරු කොරියානු නීති සම්ප්‍රදාය යටතේ ඔත්තු බැලීම හෝ අනවසරයෙන් ඇමරිකානු සෙබළෙකුගේ ඇතුළුවීමකට රීඑඩියුකේෂන් කැම්ප්ස්, නැවත අධ්‍යාපන කඳවුරුවල වසර 5 සිට 10ක් දක්වා අනිවාර්ය දැඩි ශ්‍රමය, ජීවිතාන්තය දක්වා සිට දඩුවම් හෝ දරුණු කඩාකප්පල්කාරී ක්‍රියා සම්බන්ධව තත්ත්වයන් යටතේ මරණ දඩුවම් පවා නියම කරනවා. කෙසේ වෙතත් සීමාව ඉක්මවා ගොස් කියන්නේ වෙඩි තැබීමකට වගේ ගොස් තිබෙනවා නම් එවැනි ඇමරිකානු සොල්දාදුවෙකුට වහාම විනිසුරුවරයෙකු ළඟට හෝ අධිකරණයකට ගෙන යාමක් සිදු වෙන්නේ නැහැ. උතුරු කොරියානු ආරක්ෂක ප්‍රදේශයකදී හෝ ගංගා මායිම් දිගේ සොල්දාදුවෙකු අත්අඩංගුවට ගතහොත් වහාම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට, එහෙම නැත්නම් උතුරු කොරියාවේ බලවත් රහස් පොලිසියට හෝ බුද්ධ්‍යංශ වෙත එම සෙබලාව මාරු කරනවා. ඒ මොහොතේ සිට එම සොල්දාදුවා සම්පූර්ණයෙන්ම හුදකලා වී බාහිර ලෝකෙන් වෙන්ව උතුරු කොරියාවේ සිරකරුවෙක් බවට පත් වෙනවා. අඩුම තරමින් එහෙම සෙබලෙක් ඉන්නවා කියලාවත් කාටවත් දැනගන්නට ලැබෙන්නේ නැහැ. ඔවුන් රහසිගත රැඳුම් ස්ථානයක ඔහුව තබා සීලම ජාත්‍යන්තර සංවේදනයන්ගෙන් වෙන් කර පැය 24ක් පුරාවට දැඩි මනෝවිද්‍යාත්මක සහ උපායශීලී ප්‍රශ්න කිරීම් වලට භාජනය කරනු ලබනවා. මෙම සොල්දාදුවා ක්‍රියාකාරී ඔත්තුකරුවෙක්ද නැතහොත් ආක්‍රමණික හමුදාවක කොටසක්ද, ඔවුන් අපරාධ චෝදනාවලින් වූ හමුදාවෙන් පලා යනවද නැතහොත් ඔහු උතුරු කොරියාවට පලාවේ කැමැත්තෙන් යන කාරණා ගැන මෙහිදී සොයා බලනවා. උතුරු කොරියාව අදාළ මේ සොල්දාදුවාට සැලකීමට තීරණය කරන ආකාරයේ සම්පූර්ණයෙන්ම රඳා පවතින තවත් එක කාරණයක් තමයි අදාළ රටවල් වල වර්තමාන දේශපාලන තත්ත්වය. 1960 ගණන්වලදී ජේම්ස් ඩෙස්නොක් සහ චාල්ස් රොබර්ට් ජෙන්කින්ස් ඇතුළු ඇමරිකානු සොල්දාදුවන් කුඩා කණ්ඩායමක් ඔවුන්ගේ තනතුරු අත්හැර DMZ කලාපය හරහා උතුරු කොරියාව වෙතට ඇතුළු වී තිබුණා. ඔවුන්ට දින නියමයක් නොමැතිව මරණ දඩුවම නියම කිරීම හෝ සිරගත කිරීම වෙනුවට පාලන තන්ත්‍රය ඔවුන්ගේ වටිනාකම හඳුනාගෙන ඔවුන්ට හොඳින් සැලකුවා. ඔවුන් දැඩි සෝදිසි කිරීම යටතේ තබා විශේෂ නිවාස ලබා දී ඔවුන්ගෙන් තොරතුරු ලබා ගන්න බව සඳහන්. එලෙස පැමිණි කණ්ඩායමේ පිරිස් උතුරු කොරියානු බුදු නිලධාරීන් සඳහා ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස සේවය යොදවා ඇති අතර අන්සං හීරෝස් වැනි ප්‍රසිද්ධ උතුරු කොරියානු රාජ්‍ය විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රචාරක චිත්‍රපටවල දුෂ්ට ඇමරිකානු නිලධාරීන් ලෙස පැවැත් ඔවුන්. දශක ගණනාවක් තිස්සේ ඔවුන් සාමාන්‍ය උතුරු කොරියානු පුරවැසියෙකුට වඩා උසස් ජීවන තත්ත්වයක් ලබාගත් නමුත් ඔවුන්ට මූලික මානව හිමිකම් විශේෂයෙන්ම නැවත රටින් පිටවීමට කිසිදු අවස්ථාවක් ලබා දී නැහැ. ඉතිහාසයේ ඉඳලම උතුරු කොරියාව විසින් රඳවාගෙන සිටින ඇමරිකානු පුරවැසියන් සහ හමුදා නිලධාරීන්ව සංවිධානය කරන ලද රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවලට භාජනය කරමින් එහිදී ඔවුන්ට රාජ්‍යයට එරෙහිව සතුරු ක්‍රියාවන් සිදු කළ බවට පිළිගත් තිර රචනය කරන ලද පාපචාරණ කියවීමට බල කරනවා. වර්තමාන තත්ත්වයට ප්‍රධාන උදාහරණයක් වන්නේ එක්සත් ජනපද හමුදා සෙබළ ට්‍රැවිස් කිං ඒකාබද්ධ ආරක්ෂක ප්‍රදේශයේ දේශ සීමාව හරහා උතුරු කොරියාවට වේගින් දිව ගිය විටයි. ට්‍රැවිස් කිං ඇමරිකාව තුළ හමුදා විනය ක්‍රියාමාර්ගවලට මුහුණ දෙමින් සිටි අතර ඔහුගේ පලා යාමේ උත්සාහය ආවේගශීලී තීරණයක් බවට පත්ව තිබුණා. ඔහුව වසර ගණනාවක් රඳවා තබා ගැනීම වෙනුවට උතුරු කොරියාව ඔහුව මාස 2ක් පමණ රඳවා තබාගෙන පුළුල් ප්‍රශ්න කිරීම සිදු කර ඇමරිකාව ඔහුට වාර්ගික තත්ත්වය අනුව වෙනස්කම් කරන බවත් එම නිසා ඔහු පලා ආබව පවසමින් කෙටි ප්‍රචාරක ප්‍රකාශ උපුටාගෙන පසුව රාජතාන්ත්‍රික මාර්ග හරහා හදිසියෙම ඔහු එක්සත් ජනපද භාරයට පත් කරා.
විශ්ලේෂකින් සඳහන් කළේ කින් අපරාධ චෝදනාවලට මුහුණ දී සිටි අතරම බුද්ධනි වටිනාකමක් නොමැති බැවින් සහ ඔහුව රඳවා තබා ගැනීම සුළු දේශපාලන ප්‍රතිලාභයක් සහිත රාජ්‍ය තාන්ත්‍රික හිසරදයක් බවට උතුරු කොරියාව තීරණය කළ නිසාවෙන් ඔහුව නිදහස් කර ඇති බවයි. උතුරු කොරියාව තමන්ගේම ජනතාවට හෝ දකුණු කොරියානුවන්ට සාපේක්ෂව බටහිර සතුරන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කරන ආකාරය අතර තීව්‍ර වෙනසක් පවතිනවා. සතුරු රාජ්‍යයකට පැන යාමට හෝ රාජද්‍රෝහී ක්‍රියාවක් කිරීමට උත්සාහ කරන උතුරු කොරියානු පුරවැසියෙකු කොවාන් ලිසෝ දේශපාලන බන්ධනාකාර කඳවුරු තුළ වහාම සිරගත කිරීම සිදුවෙනවා. එහිදී වරදකරු සමග පවුල්වලටත් පරම්පරා ගණනාවකට දඩුවම් කරන බවටත් ආරංචි. උතුරු කොරියාවෙන් අල්ලා ගන්නා දකුණු කොරියානු පුරවැසියන් බොහෝ විට ද්‍රෝහින් ලෙස ලේබල් කර දැඩි ශ්‍රම රැඳවුම් භාරයට ඒකාබද්ධ කරන බව සඳහන්. ඊට වෙනස්ව ඇමරිකානු සොල්දාදුවෙකු ඉහළ වටිනාකමක් ඇති භූදේශපාලනික පත්කමක් ලෙස උතුරු කොරියානු රජය සලකුණු ලබනවා. ඒ වගේම උතුරු කොරියාව විදේශීය සෙබළෙක්ට මාරාන්තික හිරිහැර නොකර ප්‍රවේශමින් ඔවුන් සමග ගනුදෙනු කරන බවත් සඳහන්. ඉතින් මම ඔබ සමග මේ වීඩියෝකින් කතා කරේ හදිසියේ හෝ ඇමරිකානු සෙබළෙක් අනවසරයෙන් උතුරු කොරියාව වෙත ඇතුළු වුවොත් ඔහුට කුමක් සිදුවේද යන්න පිළිබඳව. ඉතින් මම දැනට මේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා. මේ වගේ ශ්‍රී ලංකාව වගේ මුළු ලෝකයේම යුදමේ ත්‍රාසජනක දේවල් මෙන්න තවත් අධ්‍යාපනික වීඩියෝස් බලන්න ඕන නම් දැන්ම subscribe කරන්න History with Kavindu YouTube channel එක. ඉතින් මේ වගේ තවත් දවසකින් හමු වෙන බලාපොරොත්තු වෙන මම අදට සමුගන්නවා ඔබ සියලුම දෙනාට ජයින් වේවා.